තව ප්‍රශ්නයක් තියෙනවා කොයි වගේ අයටද මේක ගැලපෙන්නේ? මම හිතන්නේ කොයි වගේ අයටද කිව්වහම වෘත්තිකයන් කියන පැත්තත් ඒ වගේම ශිෂ්‍යයන්. මම මේක හොඳට ඔබට පැහැදිලි කරන්න ඕනේ. ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්නට බලාපොරොත්තුව සිටින කෙනෙක් නම්. ඔබ විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න බලාපොරොත්තු වන කෙනෙක් නම්. ඔබ IELTS විභාගය කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් නම්. ඔබ වෘත්තිකයෙක් නම්. ඔබ රජයේ සේවකයෙක් නම්. ඔබ රජයේ ආරක්ෂකංශ වේවා, පරිපාලනය වේවා, ඉහළම නිලධාරණ කෙනෙක්. ඒක අදාළ වෙන්නේ නැහැ. හැමෝටම ගැලපෙන පාඨමාලාවන් තියෙනවා. දැන් ස්පෝකන් ඉංග්ලිෂ් වුණත් ඒකේ ලෙවල්ස් තියෙනවානේ. එතකොට පළවෙනි සතියෙන් පස්සේ ඔබව ඒ අදාළ මට්ටම් වලට යොමු කරනවා. එතකොට මට කියන්න තියෙන්නේ ශිෂ්‍යයන්ට, වෘත්තිකයන්ට, උසස් අධ්‍යාපනයේ නියුතු දරුවන්ට, උසස් අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන දරුවන්ට ඒ හැමෝටම මේ පාඨමාලාව සුදුසු වෙනවා.